good morning හැමෝටම. අපි දැන් මේ ඉන්නේ පට්ටිපොළ හෝටන් තැන්නට යන ගමන් තමයි මේ ඉන්නේ. පට්ටිපොළ ලස්සන දිය පාරක් තියෙනවා. අපි ඒකත් බලාගෙන හෝටන් තැන්නට යමු. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. අපි ආවා තොටුපොළ කන්ද ට්‍රේල් එකට. අපි තොටුපොළ කන්දේ නම් යන්නේ නැහැ මොකද යකාගේ පඩිපෙළේ යන්න තියෙන නිසා. ඉතින් බලන්නකො මේ පාරේ ලස්සනට නෙළුම් පිපිලා තියෙනවා. මාරම ලස්සනක් තියෙන්නේ. ඔයාලත් එන්න මේ සුන්දරත්වය විඳින්න. මොකද මේ මල් පිපෙන්නේ අවුරුදු 12කට සැරයක්. ඉතින් ආයෙ පිපෙන්නේ 2037 නේ. ඉතින් එන්න හරිම ලස්සනයි. පාට පාට මල් තියෙනවා. බලන්නකෝ. හරිම ලස්සනට තියෙනවා.
අපි හෝටන් තැන්න හරහා ඔහියට යන ගමන් එන්නේ. බලන්නකො මගේ පිටිපස්සා තියෙන නෙළුම් මල් ගොඩ මාරම ලස්සනක් තියෙන පාර දෙපැත්තේ සෑහෙන්න මල් පිරලා තියෙන්නේ. මට නම් මෙතනින් යන්න හිතෙන්නේ. ඒ තරම්ම හරිම ලස්සනක් තියෙන. බලන්නකො. අපි දැන් ඉන්නේ ඔහිය පාරේ. මේ මගේ පිටිපස්සෙන් තියෙන පාරෙන් තමයි කළුපහනට යන්න තියෙන්නේ. ඒ කියන්නේ යකාගේ පඩිපෙළ. ඉතින් අපි යන් මේ වැස්ස හින්දා ටිකක් මඩ වෙලත් එක්ක තියෙන්නේ. ගිහලා බලමු. මත් එක දිගටම හැදිලා ඉන්නවා. අපි යකාගේ පඩිපෙළේ ගොඩක් දුර පල්ලෙහාට ආවා. මගදී අපිට මාමා කෙනෙක් හම්බෙලා කිව්වා වැලිවංගුර ටිකක් උඩින් පාර හදන හින්දා පාර වහලා තියෙනවා කියලා. ඒ නිසා අපි ආපහු ඔහියට ඇවිල්ලා හපුතලේ අරහා කළුපහනට මේ යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපි හිත උදේම කළුපහනින් බඹරකඳ දියඇල බලන්න යමු. good morning හැමෝටම. ඉතින් අපි ඊයේ එනකොට ටිකක් රෑ වුණා. මොකද වැස්සත් එක්කනේ. අපි දැන් මේ ඉන්න කබාන එකෙන් දැන් පිටත් වෙන්න කියලා තමයි සූදානම් වෙන්නේ බඹරකඳ දියඇල්ල බලන්න. ඉතින් අපි ඉන්න තැන හරිම ලස්සන view එකක් තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒ view එක මාරම ලස්සනට පේනවා. ඊයේ හවස නම් බලන්න ඉදිහත් තිබුණේ නැහැ. මොකද වැස්ස හින්දා. බලන්නකො හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ පැත්තෙන් පේන්නේ හෝටන් තැන්න. එතකොට යටින් තියෙන යකාගේ පඩිපෙළ. මේ මැදින් පේන්නේ ඔහිය. මේ පැත්ත හපුතලේ. ඉතින් හරිම ලස්සනයි. අනික මෙතන කබාන එකත් හරිම ලස්සනයි. මං කියන්නම් මේ කොහෙද කියලා. ඉතින් මාත් එක දිගටම රැඳිලා ඉන්න. අපි යමු බඹරකඳ දියඇල බලන්න. අපි දැන් කබාන එකෙන් පිටත් වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දැන් යමු කෙලින්ම බඹරකඳ දියඇල්ල බලන්න. ඊයේ වැස්ස හින්දා අද නම් ගොඩක් වතුර ඇති. ලස්සනටත් ඇති. අපි යමු. එහෙනම් මම මෙතනින් යනවා.
අපි බඹරකන්ද දියඇල්ල ළඟට මේ යන ගමන් ඉන්නේ. උඩ පාකින් එකේ වාහනේ නවත්තලා ටික දුරක් පයින් යන්න ඕනේ දියඇල්ල ළඟට. මේ අපි ඒ යන පාර තව ටික දුරයි තියෙන්නේ. අපි ගිහින් බලමු. අපි ආව බඹරකන්ද දියඇල්ලේ පාමුලට. බලන්නකෝ ලස්සනයි. හැබැයි ඊයේ වැස්සට දියඇල්ලේ නම් වතුර වැඩි වෙලා නැහැ. සාමාන්‍යයෙන් තමයි තියෙන්නේ. හරිම ලස්සන දියඇල්ලක්. ලංකාවේ උසම දියඇල්ල. අපි බඹරකන්ද දියඇල්ල බලලා එතනින් කිලෝමීටර් 2ක් විතර තියෙනවා ලංකෑල්ලට. අපි දැන් මේ ලංකෑල්ල ළඟට ඇවිල්ලා ඉන්නේ. පේනකොට නම් ලස්සනයි. අපි ගිහිල්ලා බලමු එතන ලස්සනයි.
ලංකාඇල්ල පාමුල ඉන්නේ. බලන්නකෝ හරිම ලස්සනයි මේ දිය ඇල්ල. වටේට ගස් කොළන් තියෙන ලස්සන තැනක තමයි මේ දිය ඇල්ල තියෙන්නේ. ඉතින් මේ ලස්සනත් බලාගෙන අපි ඊළඟට බේකස් පෙන්නන්නට යමු. නාන්න පුළුවන්. හරි දැන්. අපි බඹරකන්ද දිය ඇල්ලයි ලංකා ඇල්ලයි බලලා වැලිවංගුවට ආවා. මෙතනින් උඩට නම් යන්න බෑ. පාර හදනවා. අපි ඊයේ හවස ආපු නැති එකත් ගොඩක් හොඳයි. ආවනම් මෙතනින් එහාට එන්න බෑ. ඉතින් අපි දැන් මෙතනින් යනවා නන්පේරියල් වල තියෙන බේකර්ස් බින් එක බලන්න. ඉතින් මේ වීඩියෝ එකත් ඉක්මනින්ම ගේන්නම්. මේ වීඩියෝ එකත් එක දිගටම හැදලා හිටියට ගොඩක් ස්තුතියි. ගිහින් එන්න. සුබ දවසක්.